ආයුබෝවන් ආරෝග්‍ය අපි නිතරම ඔබට කියන්නේ නිදුක් නිරෝගීව ඉන්න නිර්මාංශ වූ ආහාර රටාවක් සකසා ගන්නේ කොහොමද කියලා. ඉතින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනිවාර්යයෙන්ම අවශ්‍යයි නිර්මාංශ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්. ඉතින් අපිත් සමග ඒකට අත්ඇල් බැඳගෙන ඉන්න හැම වෙලේම සතුන් වෙනුවෙන් දහම් හඬ ධර්ම voices for animals. ඉතින් මේ ආයතනය අපිත් සමග දිගටම අත්ඇල් බැඳගෙන ඉන්නවා. මේ නිර්මාංශ ආහාර වේලක් සකසා ඔබට ලබා දෙන්න. ඉතින් අද අපිත් සමග එකතු වෙලා ඉන්න සුබෝ ආයුබෝවන්. ආයුබෝවන් නේනෝ. ඉතින් අද මොනවද අපි හදන්නේ මේ? අද අපි හදන්නේ රසවත් දඹල කරිය. හරි රසවත් දඹල කරියක් තමයි ඔබට අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් දඹල කිව්වොත් එහෙම සුබෝ දඹල වල ගොඩාක් ගුණ ගොඩක් ගුණාත්මක ආහාරයක් වගේම අපිට ගෙවත් එදුණත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් එළවලු තමයි දඹල කියන්නේ. ඉතින් ගොඩක් කට්ටිය දැන් අද වර්තමාන සමාජයේ තියෙන දඹල වල ගුණාත්මක භාවය එතකොට දඹල වල තියෙන වැදගත්කම ඒ කියන්නේ ගෙදරක දඹල වැලක් තියෙන එකේ වැදගත්කම එහෙම ගොඩක් කට්ටිය දන්නේ නැහැ. හැබැයි අපි අද වැඩසටහනෙන් අපි මේ දේවල් කතා කරමු. ඔව් ඉතින් දඹල වලට ආස නැති ඔන්න ඔයාලා දඹල වලට ආස කරන දවසක් තමයි අද ආරෝග්‍ය අපිත් එක්ක එකතු වුණොත් අනිවාර්යයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට නිර්මාංශ වූ ආහාර වේලක් සකසා ගන්න අපි ඔබට කියලා දෙනවා. ඉතින් අපි වැඩේ පටන් ගමුද? හරි අපි පටන් ගමු. මුලින්ම යනවා අපි දඹල පිරිසිදු කරලා ගන්න ඕනේ. හොඳට හොදලා හැම මොකද මේවා පණුව හැම ඉන්න පුළුවන් මොකද දඹල වැල්නේ හැදෙන්නේ. එතකොට ඒ ටික අරගෙන අපි මේ විදිහට කපා ගන්න ඕනේ. මේ ගොඩක් සිහින්න. හරිද? හරි ඉතින් දඹල කපා ගන්නකම් අපි කතා කරමු දඹල වල තියෙන ගුණාත්මක සාමාන්‍යයෙන් විටමින්ස් ගොඩක් තියෙනවා යකඩ විටමින් A විටමින් C ඒ වගේම දඹල සාමාන්‍ය කට්ටිය අකමැති ඉන්නේ හැබැයි මේක ගොඩාක් පිළිකාවක් තියෙන අයට ගොඩාක් හොඳයි පිළිකා මන්දකයක් විදිහට ඒ වගේම මාංශ පේශී වර්ධනයේට දඹල ගොඩාක් හොඳයි. තව හැම තරුණ බව රැකගෙන මේ හැම දෙයකටම දඹල ගොඩක් හොඳයි නේද? ඔව්. දැන් අපි දඹල ටික කපා ගත්තා. මේ දඹල කරිය හදන්න අපිට ඕනි කරනවා සුදු ලුණු ඕනි කරනවා චූටියට කපාගත්ත කරපිංච ඕනි කරනවා. රතු ලුණු ඕනි කරනවා. මේකට රතු ලුණු අපි දාන්නේ මොකද දැන් දඹල කරිය ගොඩක් අර මේ ඖෂධ මේ පැත්තෙන් එන කරියක් හැටියට අපි මේක හදන්නේ. ඒකට රතු ලුණු කියන්නේ ගොඩක්ම ලේ වලට අපේ රුධිරයේ තියෙන සංඝටක වලට ගොඩක් බලපාන මේ එකක් තමයි මේ රතු ලුණු කියන්නේ. ඒකට අමු මිරිස් තියෙනවා, තක්කාලි තියෙනවා. මේ ටික තමයි අපිට ඕනි වෙන්නේ. අපි කොහොමද පටන් ගන්නෙ ස්ටෙප් එක? අපි ඉස්සරලාම තියන්න ඕනි ඇතිලියා. ඇතිලිය අපි මේකට තියලා මේකට අපි දාන්න ඕනේ මේ කපාගත්ත දඹල ටික. හරි අපි ඒක දාගත්තා. ඊට පස්සේ අපි මේකට ලුණු ටිකක් දානවා. නිකන් ඔයගොල්ලන්ගේ රසය මේ රසය අනුව ලුණු. ඉතින් කපාගත්ත දඹල ටික මේ විදිහට ලිපෙන් තියලා ඔයාලට පුළුවන් ඉස්සලාම ලුණු එකතු කරගන්න නේද? ඊට පස්සේ අපි දානවා මේකට තුන පහක්. තුන පහ. මේ හැමදේම ගොඩක් දාන්න ඕනේ නැහැ. එළවලු හදනකොට යනෝ ගොඩක් මේ කුළු බඩු එකතු කරන්න ඕනේ නැහැ. හැබැයි ඒක එක එකනගේ ගෙවල් වල හැදෙන විදිහ වෙනස්නේ. ඔව්. අපි උළුහාල් එකතු කරනවා. උළුහාල් අපි දැම්ම ඉස්සලාම ලුණු 3-5 දැන් උළුහාල්. අන්තිමට තමයි අපි කහ ටිකක් දාන්නේ. කහත් අපි ගොඩක් දාන්න ඕනේ නැහැ. ඒකට හේතුව අර දඹල එක රහට මේ රසවත් සහ ලස්සනක් වෙන්නත් ඕනේ. ඒතර කහ ගොඩක් දැම්මහමත් ටිකක් කහ පාට ගතිය වැඩි වෙනවා. කොළ පාට ගතිය අඩු වෙනවා. හරි. මේ විදිහට දාගත්තා. අපි තව දාගන්නවා වතුර නේ. ඔව්. අපිට වතුර ටිකක් ඕනේ මේක තඹ ගන්නව අපිට ඕනේ. ඉතින් ගොඩක් වතුර ඕනේ නැහැ. පස්සේ අපි මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේක දැක්කාමම තේරෙනවා හරිම අර කොළ පාට ව්‍යංජනයක්. ඒ වගේම දැක්කාම හරි ආසෙ හිතෙනවා. ලස්සන කොළ පාටක් තියෙන්නේ. මේ දඹල කරිය ඔයද්දි ගින්දර ගණන් චුට්ටක් අවධානය දෙන්න ඕනේ. මුල් ටිකේදී කියන්නේ දඹල කරිය තැම්බෙන්න මන්ට හදා ගන්න ඕනේ හින්දා අපිට දඹල කරිය මෙතන ගින්දර පොඩක් වැඩි කරාට කමක් නැහැ.
ඉතින් දඹල එක මේ විදිහට තඹ ගන්නවා. අපි මේක වහලා තඹ ගන්නවා නේද? අපි මේක විනාඩි 3ක් විතර වගේ තමයි දඹල කරිය තැම්බෙන්න දාන්න ඕනේ. මොකද ඕනෙවට වඩා තම්බ ගත්තොත් අර ලස්සන පාට එන්නේ. ලස්සන පාටින් අපි ආයෙත් මතක් කරමුද සුබෝ මේ මොනවද මේකට අවශ්‍ය කුළු බඩු කියලා. අපි මේකට දැම්මා යනෝ ලුණු දැම්මා. ඊට පස්සේ තුන පහ කුඩු දැම්මා. තුන පහ එකෙත් බදපු තුන පහ කුඩු දාන්න එපා. අමු තුන පහ කුඩු තමයි දාන්න ඕනේ. ඊට පස්සේ අපි උළු හාල් ගත්තා. ඊට පස්සේ අපි කහ ගත්තා. කහ තමයි අන්තිමටම දාන්න ඕනි. මොකද නැත්තම් අර එළවලුවකට කහ මුලින්ම දැම්මහම කහ ටික උනලා එළවලු එක ඕනෙට වඩා කහ පාට වෙනවා. ඒක නිසා. පස්සේ අපි මේ එළවලු ටික මේක පොඩ්ඩක් තැම්බෙනකොට තමයි ඊට පස්සේ අපි අපි අර කපාගත්ත ලුණු කරපිංචු සුදු ලුණු ටික දාන්න ඕනේ. මේ විනාඩි 3ක් විතර යනකම් මේක මේ විදිහට තැම්බෙන්න ඕනේ. තැම්බ ගන්න තියන්න ඕනේ. හරි. ඉතින් විනාඩි 3ක් යනකම් අපි දඹල කරිය තඹ ගන්නවා. එතකන් අපි මද විරාමයකට තමයි යන්න සූදානම් වන්නේ. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලා ගන්න ඕන නම් ආහාරයට ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම gedara tamunට පුළුවන් විදිහට චූටි පවගාවක් ඇති කරගන්න. එතකොට දඹල නෙමෙයි ඔබට මිරිස් මේ වගේ දේවල් වුණත් ඔබට gedarama හිටව ගන්න පුළුවන් නේද? ඔව් යනෝ. දැන් ඔයාලට තව එකක් මට කියලා දෙන්න ඕනේ.
ආහාර වේලා ගුණවත් ආහාර වේලා ඔබ දන්නේ නැති ආහාර වේලා හදා ගන්නා විදිය තමයි අපි කියලා දෙන්නේ. මොකද අලුත් වුණු වට්ටෝරු තමයි අපි හැම වෙලේම ඔබට ගේන්නේ. ඉතින් මේ පොතේ තියෙන සෑහෙන වට්ටෝරු මේ හැම දෙයක්ම ඔබට අපි අපේ වැඩසටහන ඔස්සේ කියනවා. ඉතින් කරිය තැම්බීගෙන එනවා. ඔව් යනෝ දැන් ඔයාලට පේනවා ඇති මේ පොල් කිරි ටික උතුරනවා. හරිම රස පාටයි ලස්සනයි. අපි පොල් කිරි දැම්මහම පොඩි මේ ට්‍රික් එකක් මේක හොඳට මාළුව මේ හැඳි ගන්න ඕනේ නැත්නම් කැටි ගහනවා. තව චුට්ටක් මේක හැඳි ගාලා මේ විදිහට පොඩ්ඩක් තියලා අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන් නේ. හරි අපි නැවතත් මතක් කරා නම් මොනවද අපි මේකට දැම්මේ කියලා. අපි නැවතත් මතක් කරමු මොනවද අපි දැම්මේ කියලා සුබ. ඔව් අපි කුළුබඩු වලින් දැම්මේ ලුණුයි 3-5යි කහයි මිරිසුයි. මිරිස් අපි අන්තිමට මෙතෙන් එකතු කරන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ දඹල හොඳට කපලා ඇතිලියකට දාලා ඒක මුලින්ම තඹ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කුළුබඩු ටික එකතු කරන්නේ. ඕනෙවට වඩා දඹල ටික තඹ ගන්නත් ඕනේ නැහැ. පොඩි වෙලාවක් දඹල තඹ ගත්තාම ඇති දඹල කියන්නේ ඊටම ඉක්මනින් තැම්බෙන එළවලුවක් නිසා. ඊට පස්සේ තමයි අපි මේ තක්කලි, සුදුලූණු, කරපිංචා, රතු ලූණු එකතු කරන්නේ. ඊට පස්සේ ඒ ටිකක් දාලා දඹල කරිය තැම්බෙන්න තියලා අපිට පුළුවන් පොල් කිරි එකතු කරන්න. පොල් කිරි එකතු කරාට පස්සේ අපි දඹල කරිය පියනෙන් වහන්න ඕනේ නැහැ. අපි මේකට උළුහාලුත් එකතු කරා නේද? ඔව් අපි උළුහාලුත් එකතු කරනවා. උළුහාල් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය අර උළුහාල් වල තිත්ත රසක් වගේ තියෙන හින්දා ටිකක් කන්න අකමැති. හැබැයි උළුහාල් කියන්නේ ඇඟට ගොඩක් ගුණදායක ඒ වගේම ආහාරවලට රසකාරකයක් ඇටියට සහ පෝෂදායීව අර දැන් රම්පේ එතකොට කරපිංචා
සම්බන්ධ කරගත්ත තියෙනවා. ඉතින් නැවතත් මතක් කරන්නම් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න ආයතනය සංවිධානය ඉතින් සතුන් වෙනුවෙන් දහම් හඬ ධර්ම voice for animals ඉතින් නැවතත් මතක් කරනවා අපිත් එක්ක අත්වැල් බැඳගෙන දිගටම ඉන්න සංවිධානය. ඉතින් මේ පොතේ තියෙනවා නිර්මාංශ ආහාර වට්ටෝරු ගොඩක්. ඉතින් මේ පොතේ තියෙන සියලුම වට්ටෝරු අපි ඔබට ගෙන එන්න සූදානම්ව ඉන්නේ. ඉතින් දිගටම අපේ ආරෝග්‍ය වැඩසටහනත් සමග සම්බන්ධ වෙන්න අපි ලබන සතියේත් හමු වෙනතුරු අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්. මෙම වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සතුන් සඳහා දහම් හඬ